Welcome to my YouTube channel. Enjoy and subscribe. Thank you. සුබ දවසක්. ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ කූල් අප් එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඔයාලා දකින්න නැති වීඩියෝ එක පටන් ගන්නකොටම welcome to my YouTube channel කියලා වීඩියෝ එකක් ප්ලේ වුණා. ඔයාලා විශ්වාස කරනවද මේ වීඩියෝ එක හදලා තියෙන්නේ ෆොටෝ එකක් භාවිතා කරලා කියලා? ඉතින් ඔයාලටත් ඔයාගේ ෆොටෝ එක භාවිතා කරලා මේ වගේ AI වීඩියෝ එකක් හදාගන්න කැමතිද? ඉතින් මෙවැනි වීඩියෝ ඔයාලා ළඟටම අරගෙන ඉන්න channel එක subscribe කරලා තියාගන්න, bell icon එකත් all දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ AI ෆොටෝ එක generate කරගන්න ඕනේ. Google Chrome එකට ගිහිල්ලා type කරන්න Whisk AI කියලා. WHISK space තියලා AI කියලා type කරලා enter කරන්න. මෙතන උඩම තියෙන labs google කියන උඩ ක්ලික් කරලා ඇතුළට යන්න. ඊට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් තමයි ඕපන් වෙන්නේ. මෙතන ඔයා ක්ලික් කරන්න ඕනේ launch Whisk කියන එක. මෙතන launch Whisk කියන එක ක්ලික් කරලා ඇතුළට යන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් තව ඕපන් වෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මෙන්න මේ වගේ මැසේජ් එකක් ඔයාට ඔයා මෙතන ටික් මොනවද දාන්න නැතුව නෙස්ට් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා privacy policy message එකක්. ඔයා මෙතනින් පහළටම මේක ඇදගෙන එන්න. ඊට පස්සේ continue button එක auto on වෙනවා. මෙතනින් continue කියලා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ window එකක් තමයි open වෙන්නේ. අපි මුලින්ම කරන්න හදන්නේ අපේ AI ෆොටෝ එක generate කරගන්න. මෙතන තියෙන enter tool කියන button එක press කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙතන එනවා continue කියලා බටන් එකක්. මෙතන continue කියලා දෙන්න. ඊට පස්සේ ආයෙ මේ වගේ මැසේජ් එකක් එනවා. මෙතනත් continue කියලා දෙන්න. ඊට පස්සේ මෙතන ආයෙ මැසේජ් එකක් එනවා get started කියලා. මෙතනින් get started කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ window එකක් තමයි open වෙන්නේ. ඊට පස්සේ මෙතන උඩම තියෙනවා වම් පැත්තේ පොඩි arrow එකක්. arrow එක ක්ලික් කරපුවාම මෙතන තියෙනවා enter text කියලා. ඊට පස්සේ upload image කියලා තියෙනවා. මම ඉතින් තමයි image එක අපි upload කරගන්න. ඊට කලින් මෙතන තියෙනවා size එකක් හදන්න. ඊට පස්සේ මේ මෙතන තියෙනවා size එක. මෙතන පුළුවන් අපිට දාගන්න 16:9 YouTube වගේ කරනවා නම්. ඊට පස්සේ 9:16 කියන්නේ TikTok වගේ කරනවා නම්. ඊට පස්සේ මෙතන තියෙනවා 1:1. ඒකට Facebook හරි අපිට Instagram වගේ හදා ගන්නවා නම් 1:1 දාලා හදාගන්න පුළුවන්. මම මෙතන 16:9 කියන එක select කරලා ඊට පස්සේ මම මෙතනින් යනවා upload image කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන ක්ලික් කරලා ඉස්සරහට යනවා. මෙතන එනවා notice එකක්. මෙතන ඔයා I agree කියන එක select කරන්න. I agree කියන එක select කරලා ඊට පස්සේ අපි යනවා අපේ ෆොටෝ එක මෙතනින් upload කරගන්න. මම මෙතනින් මෙන්න මේ ෆොටෝ එක select කරගන්නවා. select කරලා මෙතනට upload කරගන්නවා. තාම ෆොටෝ එක මෙතනට upload වෙලා ඉවර නෑ. මේ rotation එකක් මෙතන යනවා. rotation එක ගිහලා ඉවර වෙනකන් ඉන්න ඕනේ. ටික වෙලාවක් මේකට යයි ෆොටෝ එක හරියටම upload වෙන්න. හරි අපි ෆොටෝ එක අප්ලෝඩ් වෙලා ඉවරයි. ඊට පස්සේ මෙතන මේ පහළ තියෙන prompt idea කියන තැනට අපි prompt එකක් දෙන්න ඕනේ. කියන්නේ අපේ idea එක මොකක්ද කියලා අපි මෙතනට දෙන්න ඕනේ. මම YouTube කරන ඉඳන් මම YouTube එකට ගැලපෙන background එකක් download කරගන්න ඕනේ ඉඳන් මම මෙතන generate and zoom image in the YouTube studio environment කියලා මම මෙතන prompt එකක් දෙනවා. මම මේ prompt පහළ තියෙන description එකෙන් මම දාලා තියන්නම්. ඊට පස්සේ අපි මේ විදිහට prompt එක දීලා enter කරන්න. enter කරුවට පස්සේ මෙන්න මේ වගේ අපිට පේනවා image දෙකක් මෙතන අපිට මෙයා generate කරලා දෙනවා. අපිට කැමති image එකක් මෙතනින් select කරගන්න පුළුවන්. ටික වෙලාවක් යනවා මේ විදිහට image එක අපිට generate කරලා දෙන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට image දෙක generate කරලා දීලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙන download mark එකෙන් අපිට මේ image එක download කරගන්න පුළුවන්. මම මේ විදිහට image දෙකම download කරගන්නවා. මේ තියෙනවා මම download කරගත්ත image දෙක. අපි මෙතනින් image එකක් generate කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙයා කතා කරන විදියට අපිට වීඩියෝ එකක් හදාගන්න. මම ඒකට පාවිච්චි කරන්නේ Grok AI. Grok AI ඊට කලින් මම වීඩියෝ එකක් කරලා තිනවා. ඔයාලා ඒක බලලා නැත්නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. හරි ඉතින් මම මෙතන වෙනම වින්ඩෝ එකක් ඕපන් කරගෙන මම මෙතන ටයිප් කරනවා Grok AI කියලා ටයිප් කරලා එන්ටර් කරනවා. මම මෙතන උඩම තියෙනවා මෙන්න මේ තියෙන Grok AI කියන එක උඩ ක්ලික් කරන්න. හරි ඉතින් මෙන්න මේ විදියට තමයි Grok AI ඕපන් වෙන්නේ. අපි මුලින්ම මෙතන account එකක් හදා ගන්න ඕනේ. account එකක් හදා ගන්නවා කියන්නේ අපි මෙතන උඩම දකුණු පැත්තේ උඩ තියෙන sign up button එක ක්ලික් කරලා අපි මේකට mail එකකින් log වෙන්න ඕනේ. මම මේ විදිහට මගේ තියෙන mail එකකින් මම මේ විදිහට sign up වෙනවා.
ක්ලික් කරලා ඊට පස්සේ මෙතන කන්ටිනියු දෙන්න. මෙන්න මේ විදිහට තමයි Grok AI open වෙන්නේ. මම මෙතන වම් පැත්තේ තියෙන image කියන එකට ක්ලික් කරලා ඇතුළට යනවා. ඊට පස්සේ මෙතන attach කියන තැන ක්ලික් කරලා මෙතන upload file කියන එකට ක්ලික් කරනවා. ක්ලික් කරලා අපි හදාගත්ත ෆොටෝ එක මම මෙතනින් select කරගෙන මම මෙතනට upload කරගන්නවා. මෙන්න මේ විදිහට upload කරගන්නවා ෆොටෝ එක. මෙතන ෆොටෝ එක upload වෙනකොට ඔටෝම මෙයා වීඩියෝ එකක් හදා ගන්නවා. මෙන්න මේ විදිහට ටික වෙලාවක් යයි මේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න. අප්ලෝඩ් වුණ ගමන් ඔටෝම තමයි මේක වෙන්නේ. හරි ඉතින් අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. මෙන්න මේ වගේ වීඩියෝ එකක් තමයි එයා හදලා දීලා තියෙන්නේ. ඒත් මට මේ වීඩියෝ එක හරියන්නේ නැහැ. මම මෙතන වෙනම මට අවශ්‍ය විදියට ප්‍රොම්ප්ට් එකක් මම හදාගෙන තියෙනවා. මම ප්‍රොම්ප්ට් එක මම මෙතනට දීලා මට අවශ්‍ය විදියට මගේ වීඩියෝ එක මම මෙතනින් හදාගන්න. මේ විදියට මේ විදියට මගේ ප්‍රොම්ප්ට් එක දීලා මම මෙතන ඊතලයේ ක්ලික් කරනවා. අපි බලමු මෙයා මොන වගේ වීඩියෝ එකක්ද අපිට ජෙනරේට් කරලා දෙන්නේ කියලා. සාමාන්‍ය ටික වෙලාවක් යනවා මේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න. හරි අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. අපි බලමු ප්ලේ කරලා මොන වගේද අපේ වීඩියෝ එක කියලා. Welcome to my YouTube channel. Enjoy and subscribe. Thank you. Welcome to my YouTube channel. Enjoy and subscribe. Thank you. ඉතින් ඔයාලා දකින්න ඇති මොනතරම් තාත්වික විදියට අපේ වීඩියෝ එක හදා ගන්න පුළුවන් වුණාද කියලා. මම ජෙනරේට් කරගත්ත අනිත් ඉමේජ් එකත් මෙතනට අප්ලෝඩ් කරගන්නවා. ඉමේජ් එක අප්ලෝඩ් වුණ ගමන්ම වීඩියෝ එකක් විදියට මෙතන ඔටෝ ජෙනරේට් වෙනවා. අපි මේ ඔටෝ ජෙනරේට් වෙන එක ගිහිල්ලා ඉවර වෙනකන් ඉන්න ඕනේ. අපේ ප්‍රොම්ප්ට් එකක් මෙතනට දීලා අපිට අවශ්‍ය විදියට අපේ වීඩියෝ එක හදාගන්න. හරි ඉතින් මේ ප්ලේ වෙන්නේ අපිට Grok එකෙන් හදලා දුන්න වීඩියෝ එක. මෙතන වොයිස් එකමයි ප්ලේ වෙන්නේ. මම මෙතන වොයිස් එක ඔන් කරන්නේ නැහැ. මම අපිට අවශ්‍ය විදියට වීඩියෝ එකක් හදාගන්න ඕන ඉඳ මම මෙතන මෙන්න මේ වගේ ප්‍රොම්ප්ට් එකක් දීලා මෙතනින් ඊතලයේ ක්ලික් කරනවා. ඉතින් කලින් වීඩියෝ එක වගේම අපිට අවශ්‍ය ප්‍රොම්ප්ට් එකක් දීලා වීඩියෝ එකක් විදියට ජෙනරේට් කරගන්න ටික වෙලාවක් යනවා. අපි බලමු මොන විදියට වීඩියෝ එකක්ද අපිට මෙයා ජෙනරේට් කරලා දෙන්නේ කියලා. අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. එහෙනම් අපි ප්ලේ කරලා බලමු මොන තරම් තාත්විකද කියලා. Hello friends, welcome to my creative YouTube channel. ඉතින් මේ වගේම තවත් වීඩියෝස් ඔයාලා ළඟටම අරගෙන එන්න channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් all දාලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි share කරන්න, like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මෙවැනිම වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ගිහින් එන්නම්.